සුව මධ්‍යහනයක් වේවා. ගරු කලාපන අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, බෝගස්වැල විද්‍යාලයේ විදුහල්පතිතුමනි, තවත් මම හරියටම දන්නේ නැහැ විදුහල්පති විශ්‍රාමලත් විදුහල්පති මහත්මයාත්මීන් ඉන්නවා සහ වෙනත් පාසල් වලත් ඉන්නවා නම් ඒ සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම මගේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහකාර විදුහල්පතිතුමියන් දෙදෙනාගෙන් ඒ වගේම අංශභාර ශ්‍රේණිභාර සියලුම ගුරු මහත්මයාත්මීන්ගෙන් අවසරයි. බෝගස්වැල විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ම ඒ වගේම දෙමව්පියන් සියලු දෙනාගෙන්ම අවසරයි. මේ මොහොතට අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ විද්‍යාලයේ සංවර්ධන කමිටුවේ නියෝජිත මහත්වරුන්ගෙන් විශේෂයෙන්ම ලේකම්තුමාගෙන් මේ විද්‍යාලයේ ලේකම්තුමිය ඇතුළු ඒ පිරිසෙන් අවසරයි. ආදරණීය දරුවනි, ආදරණීය දෙමව්පියනි, මට ටිකක් නිදිමතයි. ටිකක් නෙමෙයි ගොඩක් නිදිමතයි. මට විතරක් නෙමෙයි අපේ අර බස් එකේ ආපු ඔක්කොටමත් නිදිමතයි. ඒ වගේම බස් එක පිටිපස්සෙන් ලොරියක් එලවගෙන ආපු ඒ දරුවොත් ඉන්නේ නිදිමතේ. නිදිමතේ දැන් මේ වෙලාවේ මම මොනවා කියවෙයිද දන්නේ නැහැ. ඒ හින්දා වැඩි ගණන් ගන්න එපා. අපිට අද නිින්ද යනවා. ඒ ගොඩක් දවස් ඉඳලා අපි ගත්ත වෙහෙසක නිමාව. ඒ නිසා අපිට සතුටක් දැනෙනවා. ඒ සතුට තවත් වැඩි කළා ආදරණීය විදුහල්පතිතුමනි, ඔබ දරුවොත් එක්ක, ඔබේ ආචාර්ය මණ්ඩලයත් එක්ක, ඔබේ දෙමව්පියොත් එක්ක අපිව පිළිගත්ත හැටි සහ පිළිගත්ත ආකාරය. අපි ඇත්තටම ආදරණීය දරුවෝ අහගෙන ඉන්න අපි මේ අරන් ආවේ, අපි මේ දුන්නේ, අපි මේ දෙන්න හිතුවේ නැති බැරි දුෂ්කර අමාරුකම් තියන අයට ප්‍රදානයක් නෙමෙයි. අපි තේමාව කරගත්තේ යුතුයකම පමණක් පිටුකොට සම්තබනෙමු කියලා. ඒ යුතුයකම තමයි මම එදත් කිව්වා, ඔබ දැක්කද දන්නේ රූපවාහිනී වැඩසටහනේදී අදත් කියනවා, අපි මේ කරන්නේ අපේ දරුවන්ටත් සංවේදී බව පහ ඇති කරන්න. විජේරත් සරුත් ඒක කිව්වා. විශේෂයෙන්ම අපේ පාසල ඇතුලේ ඔබ හා සමානම අය ඉන්නවා. විවිධ මට්ටමේ අය ඉන්නවා. ඒ අතරේ අපේ පාසල අමුතු තැනක්. ඒ අමුතු තැන තමයි පාසල සංවිධානය කරන දේවල් වලට දෙමව්පියෝ තමන්ගේ කරගෙන අපේ කරගෙන උදව් කරනවා. ඒ වගේම තමයි ආචාර්ය මණ්ඩලයත් අමුතු තැන. මේක තමන්ගේ කරගන්නවා. දැන් ඔය මේ සංකල්පයේ සමහර දේවල් චන්දන සර් කිව්වා තමයි. දැන් ඒකේ ලස්සන තැන් ටිකක් තියෙනවා. අපි ඉස්කෝලයක් තෝරගෙන උදව් කරමු කියලා චන්දන සර් මට කිව්වේ. චන්දන සර්ට මතකද දන්නේ නැහැ. අපි 32 වෙනි සමරුවට මේ වටපිටාව පිරිසිදු කරමු කියලා යෝජනා කරලා ඒක කරලා ඉවර වෙච්ච දවසේ අපි මෙහෙම වැඩක් ඊළඟ සැරේ කරමු කියලා කිව්වා. එතකොට ඔය වතුර ෆිල්ටරේ කතාව කෙසේ වෙතත් තෝරගත්ත පාසලකට මෙහෙම දෙයක් කරමු කියලා කිව්වා. ඉතින් මම දන්නවා ඇත්තටම එහෙම අදහසක් ආපුවාම සමහර චන්ද්‍ර සර්ලා වගේ අය මේ වැඩේ කරගන්නව තමයි උත්සාහ කරන්නේ. අපේ ඉස්කෝලේ ප්‍රධාන ශාලාවට අල්ලපු කාමරයක් තියෙනවා. ඔය කාමරෙත් අපූර්ව තැනක්. සාමාන්‍යයෙන් ප්‍රින්සිපල්ලට ඔය වගේ කාමර ටිකක් කරදරකාරී තැන් වුණාට මේ කාමරේ එහෙම තැනක් නෙමෙයි. මෙතනින් අලුත් අදහස් එනවා. ඒ වගේම මෙතන ඉන්නවා අංශභාර ශ්‍රේණිභාර කට්ටියක්. ඒ හින්දා ඒක විවේකාගාරයක් වුණාට
ඒක විවේකයට විතරයි සහ උදේට විතරයි. අනිත් වෙලාවලට අනිත් අයගෙන් බේරෙන්න බෑ. පාසල ඇතුලේ කොහොම හරි චන්දන සර් කවුද අපේ බණ්ඩාර සර්ලා ඉන්නවා. එතන එන අදහස් ටික ඒ අදහස් ඇත්තටම විද්‍යාලයේ ප්‍රගතියට, දරුවන්ගේ ප්‍රගතියට, ඒ වගේම සුභ සිද්ධියට එන අදහස්. ඔය අදහස් කොතනින් කොහොම ආවා ගොඩක් දුරට කාර්යාලයට එන්නේ බණ්ඩාර සර් හරහා. දැන් මේ වැඩේ ඇතුලේ ලස්සන තැන් ටිකක් තියෙනවා. දැන් චන්දන සර්ගේ කතාව අහගෙන ඉද්දි ඔබට හිතෙන්නේ නැති දැන් මම ප්‍රින්සිපල් සියබල විකුණලම නැද්ද කියලා. එහෙමත් හිතෙනවනේ. හරි සාධාරණයි. ඇත්තටම සියබල විකුණන එකෙන් අයින් වුණා තමයි. ඒකත් කියන්න ඕනේ. මොකද මේ වැඩේට අපි ඇත්තටම ඔළුව වන්නලා හා කිව්වා. මම දන්නවා මේ අපි කමිටුවක් පත් කරමු කියලා ඒ කට්ටියගෙන්ම කමිටුවක් පත් කළා. එතකොට එහෙම කමිටුව පත් කරපුවාම මේ වැඩේ අවසාන වෙනකල් කරනවා සහ චන්දනසගේ එකක් තියෙනවා මේ බණ්ඩාර සරුත් එක දන්නවා. චන්දනස දන්නේ නැති උනාට. මේව මං කිව්වට කමක් නැහැ නේද? මම මේවා ටිකක් කියන්නම් මේ වෙච්ච පසුබිම අදින් පස්සේ ඉවරයි කියලාත් ඉවරයි. අපි දැකලා සතුටු වෙලා කතා කරොත් විතරයි. ඒ චන්දනස එයා පටන් ගත්ත වැඩේ ඉවර කරන්නම ඕනේ. දැන් ඔය අතරේ මට තිබුණා වැඩක්. අපිට තිබුණා වැඩක්. මේ මැඩන්ලට අපිට මෙතන හිටපු ගොඩක් දෙනෙකුට තිබුණා වැඩක්. ඒ තමයි ත්‍යාග ප්‍රදානෝත්සවය. මේකත් මේ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒ අතරේ අපි වේදිකාවක් හදන්නයි අරම මේව පටලගෙන වැඩ 3-4ක් ගොඩ ගැහිලා. දැන් වැඩ යන කොටස සල්ලිනේ ප්‍රශ්නේ වෙන්නේ නේද? අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි මම දැන් අවුරුදු 1කමාරයි උදන්ට මම එදත් කිව්වා කලාපෙන් 7-5ක් දීලා නැහැ. හැබැයි මේ ඉන්න අපේ දෙමව්පියෝ කෝටි ගානක කෝටියකට එහා වැඩ කරන්න උදව් කරලා තියෙනවා. ඒක මං ආඩම්බරෙන් එදත් කිව්වා අදත් කියනවා. ඒ හින්දා මේ වැඩේට මෙච්චර ගාණක් වගේ යනවා කිව්වට පස්සේ කමිටුව දුන්නාට පස්සේ ඒ වැඩේ යාලා කරන බවත් ෂුවර්. හැබැයි අර ත්‍යාග ප්‍රදානෝත්සවයේ චන්දන සර්ට අදාළ නැහැ. සර්ගේ වැඩේ බෝගස් වලට ඔක්කොම ටික එකතු කරලා ගිහින් දෙන්න. දැන් බෝගස් වලට සර් දන්නවද මන් දන්නේ නැහැ. ලියුම් එවනවා. ක්‍රීඩා ටීචර් වෙනවා ක්‍රීඩා භාණ්ඩ මෙච්චර නැහැ අපිට ක්‍රීඩා භාණ්ඩ ටිකකුත් දෙවන්න කියලා. ක්‍රීඩා ටීචර් ඉන්නවද දන්නේ නැහැ. සංගීත භාණ්ඩ ටීචර් වද මන් දන්නේ නැහැ. එව්වා කියලා තමයි සුධීර සර් කවුද අපේ සුජීව සර්ට මාර වුණාවක් තිබ්බා. කොහොම හරි ඒක දැහැගත්ත බෝගස් වලට මේක ගෙනත් දෙන්න. දැන් ඒක අපිට නොතේරෙනව නෙමෙයි. දැන් තව එකක් කිව්වා සුජීව සර් චන්දන සර් කිව්වා සුජීව සර්ව රැක බලාගත්ත කතාවක් කිව්වලු නේද? අද උදේ අපි දැනගත්තේ අල්ලපු ගමනු සුජීව සර්ව රැක බලාගෙන තියෙනවා. ඉතින් එහෙම උදව් නොකර තියෙන්නේ ඒ හින්දා එක දේවල් මෙහෙන් ඉස්කෝලෙන් එව්වා කිය මට ගෙනල්ලා ෆොටෝ මේක පෙන්නනවා මෙහෙන් ඉස්කෝලෙන් දාලා තියෙනවා සර් මේවා දෙමු නේද කියලා. දැන් ඔය මේ වැඩේ ටිකක් කලින් පටන් ගත්තේ හින්දා ත්‍යාග ප්‍රදානෝත්සවයට ලොකු මුදලක් යන හින්දා දැන් බලපුවාම අපි මේ වැඩේට අපේ ත්‍යාග ප්‍රදානෝත්සවයට උදව් ගමු කියලා හිතන තැන් වලට ඉල්ලන්න බෑ මේ කට්ටිය ඉල්ලලා. හැබැයි ඉල්ලපු විදිහට අපිට ඔය සර් කිව්වා වගේ ලොකු ගාණක් හම්බුණා. දැන් මගේ ඔළුවේ තියෙන ඔක්කොම බෝගස් වලට ගිහින් දෙන්න නෙමෙයි. මම ෂේප් එකේ චන්දන සර්ට කිව්වා මේක අමාරු කාර්යයක් මම අමාරුවෙන් කිව්වා සර් මේ ඉල්ලන ඔක්කොම දෙන්න ඕනේ නැහැ. අපි දෙනවා කියපු ටික දෙමු කියලා. හා කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. ඊයේ 12:45ටත් ඇවිල්ලා බණ්ඩාර සර්වු චන්දන සර්වු ඉඳගත්ත ඔෆිස් එකේ. සර් පොඩි මේ ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නවා මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියන්නේ. එහෙ ඉන්නවා දක්ෂ ළමයෙක්. සමස්ත ලංකාව ගිහිල්ලා තියෙනවා. අපේ ඉස්කෝලේ එකක් සමස්ත ලංකාව යන්නේ හරි අමාරු වෙන්නේ සර්. අපි මොනවා හරි කරමු කියලා. එයාලම යෝජනා කළා ඔය ටැග් එකක් ඒ වෙලාවේ ලෑස්ති කළා. හැබැයි අර සියබල කොටේ මෙහෙම එකක් තියෙනවා.
ඉල්ලපු කිසිම දෙයක් එපා කිව්වෙත් නෑ. බෑ කිව්වෙත් නෑ. මගේ අර අදහස කියලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අර ඔය අතරේ තමයි චන්දරස එනවා අමුතු දේවල්. අර ක්‍රීඩා ටීචර් ඉල්ලපු ක්‍රීඩා එහෙම කිව්වහම මං කිව්වා ඉල්ලන පළියට දෙන්න ඕනේ නෑයි කියලා. ක්‍රීඩා ටීචර් මට යන්න දෙන්නේ නෑ. එහෙම කිව්වා. එතකොට කියනවා සර් මං ඒක මේ කතා කරලා තියෙන්නේ දැන් ක්‍රීඩා භාණ්ඩ ටික හරි. ආයෙ තව මොනවා කියන්නේ? ආයෙ තව දවසක් කියනවා සංගීත භාණ්ඩ ටික දෙමු කියලා. මම අපේ රුණේරුලාට කිව්වා දෙන ඔක්කොම එහෙටම ගිහිල්ලා දීලා හරියන්නේ නැහැ අපිටත් නෑ. ඇත්තටම අපිටත් නෑ. මේ සංගීත ටීචර්ලා දන්නවා. ඉතින් ඒ හින්දා මේ කොහොම හරි මේ වැඩේ සංගීත භාණ්ඩත් හදාගෙන ඇවිල්ලා කියනවා එහෙන් ඉල්ලුවා කියලා. ඒ අතරේ දන්නේ නැති දේවල් ටිකක් තියෙනවා ඔබ ඒක දැනගන්න ඕනේ. ඔය චන්දන සර් ප්‍රෞද්ගලිකව ගොඩක් පොත්පත් එකතු කළා සහ එහෙම ටිකක් ගත්තා. ඒක තමන්ගේ වැඩක් බවට අනිත් අයත් පත් කරගත්තා. තක්ෂිලාවේ එකක් තියෙනවා. අදහස කොතනින් ආවත් හැමෝම මේක තමන්ගේ කරගන්න. මේ ඉන්න ගුරුවරු තම තමන් දන්න අයගෙන් විවිධ මුදල් ප්‍රදානයන් කරලා තියෙනවා උතනට. ලක්ෂයකට වැඩි මුදල් ප්‍රදානයන්. මම නම් කියන්නේ මොකද සමහර ඒවා අතපසු වෙන්න පුළුවන් නිසා. ඒ තමන්ගේ කරගත්තා. ඒක තමයි එතන තියෙන සංස්කෘතිය. දැන් ඔය මම නම් කිව්වයි කියලා කවුරුත් අමනාප වෙන්නේ හැමෝම දන්නවා එහෙම කියන්න ඕනේ සහ එහෙම තමයි කියලා. ඒක අපේ කරගන්න. වැඩක් බාර දුන්නාම ආයේක හොයන්න දෙයක් නැහැ. මම ආයෙ කියන්නම් ඔබට අර තෑගි ප්‍රදානෝත්සවයට ලොකු උනන්දුවක් සහ උද්‍යෝගයක් අමාරුකමක් තිබුණා. මොකද ඒකට ගිය වියදම හිතා ගන්න බෑ. මේ නැටුම් ටීචර්ලා දෙන්න තුන් දෙනාම ඉන්නවා. ටීචර්ලා නැටුම් දෙකක් විතරක් ඇති කිව්වහම අන්දණ්ඩයි ඇඳුම් ටිකටයි ඔක්කොම බිල කීයද මැඩම්? 75000ක් එහා. මෙච්චර වගේ. හා කවන්නේ නැහැ කිව්වා. ටික දවසකින් එහෙම කියලා වඩික පොට්ටනක් තියනවා. ඒකේ බෙර ගන්න දෙන එකාටත් දෙන්න ඕනේ කියනවා. ඒක කණ්ඩක් දෙන්න ඕනේ කියනවා. ඊළඟ දවසේ හෙට ත්‍යාගපදානෝත්සවයේ බෙරේ බලාගෙන එනවා සර්. හෙට බෙරේ ගහන්න බෙර නැහැ බෙරේට තට්ටුවක් දාන්න ඕනේ කියලා. ඉතින් චන්දන සර් අනේ මේකෙන් කීයක් හරි ඉතුරු කරගමු කියලා කියන එක අසාධාරණද නැද්ද? ඉතින් තට්ටුව ගහලා දෙන්න එපායි. ඉතින් එහෙම තාමත් අපි අර ත්‍යාගපදානෝත්සවයේ ගහපු හට් එකට සල්ලි ගෙවලා නැහැ. තාම ගෙවලා නැහැ. මැඩම්ලා දන්නවා. ඉතින් මේ එහෙම තමයි අපේ ඔළුවේ එතන තිබ්බා. චන්දන සර්, බණ්ඩාර සර්, සුජීව සර්ලගේ කට්ටියගේ ඔළුවේ අර වැඩේ තිබ්බා. මේ දෙකේම ඔළුවේ තියෙන කට්ටියකුත් මෙතන ඉන්නවා. මේ වැඩේ. ඉතින් හැමෝම වැඩේ තියෙන්නේ කියපු දෙයට මොනවා කරත් හා කියන එකකතාවේ ඉඳලා ඔබට දෙන්න ඕන ටික දුන්නා. මම විශේෂයෙන් මේ මොහොතේදී ස්තුතිවන්ත වෙන්න ඕන කට්ටියක් ඉන්නවා. මේ මොහොතේ පාසලේ උගන්වන අද අපි වේවලා වගකීම අරගත්ත නියෝජ්‍ය විදුහල්පතිතුමාට ඊයේ වෙනකල් එන්නම් කියලා කවුරුත් මෙතන නැතුව හරිනේ නැහැ සර් මං ඉන්නම්. මං යනකල් කියන්න එපා මං ඉන්න මේ හෙට උදේ එන කියලා කාටවත් කියන්න එපා කියලා සර් හිටියා. අද දරුවොත් එක්ක තවත් ගුරුවරු ගණනාවක් මෙතන 25ක් විතර එනකොට තවත් ඒ වගේ දෙගුණයක පිරිසක් එතන රැඳිලා මේ වැඩේට දායක වුණා. අර මේ වැඩේට අපිට ලොකු ශක්තියක් වුණ දේවල් ටිකක් තිබුණා. පළවෙනි දවසේ චන්දන සර් කිව්වා වගේ අපිට මෙච්චර ලොකු කාලයක් ගියේ නැහැ. පළවෙනි වාරේ ඔය අදහස් ඇවිල්ලා ඔය යෝජනා ඇවිල්ලා පළවෙනි වාරේ සහතික පත්‍ර ප්‍රදානය කරන දවස් තමයි ඔක පටන් ගත්තේ. තාත්තා කෙනෙක් 20000කින් පටන් ගත්තා. ඒ ගමන්ම මමත් 50000 දුන්නම් කියපු කෙනෙක් හිටියා. දුන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ ලේකම්තුමා. මේ ඇවිල්ලා ඉන්නවා. මමත් 50000 දෙන්නම් කිව්වා. දුන්නා. පහුවදා වෙනකොට තමයි ඒ මොහොතේම අපිට දරුවන්ට ගෙනියන්න දෙයක් ඉල්ලපුවාම වැල නොකැඩී ඇවිල්ලා දුන්නා. ඒක තමයි තක්ෂිලාවේ දෙමව්පියෝ අපිව ශක්තිමත් කරන තැන. දෙවනි දවසේ තමයි ඔය චන්දන සර් කියපු සිදුවීම සිදුුනේ. අපේ ආයතනයේ මං හිතන්නේ මම අදයි දන්නේ අධිපතිතුමා එතුමායි කියලා. තාමත් මං හිතන් හිටියේ
ආයතනයේ වෙන එකක් කියලා. එතුමා ඒකේ වැඩ කරන කෙනෙක් කියලා. එතුමාගේම ආයතනය. ඒ දරුවෝ දෙන්නව සර් අපිට නැගිට ඕනේ නේද? කමක් නැහැ. උපහාරයක් පිළිද තාත්තට. එළියේද? ඒ අභිමානය ඇති කරන්න ඕනේ. ගොඩක් හිතුවේ මොකුත් නැහැ. අපි උදේ කියනකොට මේ වැඩේ ඉවරනකොට චන්දන සර්ට ගිහිල්ලා තමයි අහලා තියෙන්නේ මම මේක දෙන්නම් කිව්වා. ලක්ෂ 5ක් දෙන්නම් කිව්වහම කොච්චර අපේ බර සෑහළු වෙනවද කියලා හිතන්නකෝ. ඒ බර සෑහළුවටත් ඔයාලට ඒ කරපු උපකාරයටත් ඒ තාත්තටත් මේ දරුවන්ටත් පිං. ඒ අතරේ මේ වැඩේ ගැන අපිට හිතන්න තවත් දෙයක් තියෙනවා. මෙන්න මේ බෝඩ් එක දැක්කහම පැම් පොදක් අරගෙන කඩමලු පැත්තකට තියමුකෝ. සර්ගෙන් මං ඇහුවා මේ සර්ලා කිව්වා මිනිපේ ව්‍යාපාරය, මහවැලි ව්‍යාපාරය, කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය. ලංකාවේ විශාලතම ජලාශය පදනම් කරගත්ත ව්‍යාපාරය. 30 අවුරුදු සැලැස්ම කඩිනම් 6 අවුරුද්දකින් ඉවර කරපු ව්‍යාපාරය. අපේ රටේ මේ සංවර්ධනය පෙන්වන දේ තමයි ඒ මහවැලි ව්‍යාපාරයේ ගමකට පැම්පොදක් අරන් ගම්පහින් එනවා. පවසට පැම්පොදක්. නෑ අපේ රට ගැනයි සංවර්ධනය ගැනයි ඔන්න පුතේ හිතන්න අවස්ථාවක් නැද්ද? කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ඉදි කරපු ගම දරුවන්ට වතුර අරන් එන්න වෙලා තියෙනවා ගම්පහින්. අවුරුදු ගානකට පස්සේ. ඒකත් එක්තරා සරදමක් කියලා හිතෙන්නේ රට ගැන පැත්තෙන් හිතපුවා. ඒ නිසා අපි මං හිතන්නේ ලොකු සත්කාරයක් මේ මොහොතේදී කරලා තියෙනවා. අපිට සතුටක් දැනෙනවා. ඒ වගේම මං ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔය හැමෝටම. අර දෙමව්පියන්ට අපේ ඉස්කෝලේ ඉන්න හැම දරුවෙක්ම යම් පුළුවන් විදියකට උදව් කළා. ඒවා අපි ඔබට ගෙනල්ලා දීලා තියෙනවා. මේ දෙන්නේ දුවේ පුතේ ඔබට නැති හින්දා නෙමෙයි. ඔබට අගයක් දෙන්න වටිනාකමක් දෙන්න. මට මේ මොහොතේදී මේක මේ මූල්‍යමය පැත්තකට දැම්මත් මේ දරුවෝ හිතන්න ඕන දෙයක් තියෙනවා. 1 සිට 5 දක්වා දරුවන්ට මේ තක්ෂිලාව ගම්පහ තක්ෂිලාවේ අපි හැමෝම එකතු වෙලා ඒකේ දරුවෝ ඒකේ දෙමව්පියෝ වටේ පිටේ ඉන්න සුබපතන්නෝ ආචාර්ය මණ්ඩලය මේ හැමෝම එකතු වෙලා එක්කෙනෙකුට 3500කට වැඩි පොඩි පැක් එකක් දීලා දෙනවා. ඒ වගේම 6-9 දරුවන්ට 4100ක වගේ ප්‍රමාණයක බෑග් එකක දාපු පැක් එකක් හම්බ වෙනවා මේ අද. ඒ වගේම 10 ශ්‍රේණියේ දරුවන්ට 4150ක වගේ පැක් එකක්. ඊළඟට 11 ශ්‍රේණියේ දරුවන්ට 4150ක වගේ පැක් එකක්. ඊළඟට A level දරුවන්ට 3500ක වගේ. වතුර ෆිල්ටර් ඔය කතාවයි ඒක සවි කිරීමට යන මුදලයි මං හිතන්නේ ඒව පැත්තකට දැම්මාම ලක්ෂ 15කට එහා ගිය මුදලක් වෙන් කරලා ඔබට දීලා තියෙනවා පුතේ. ඔබ ඒ තරම් වටින නිසා. ඔබට වෙන කොහෙවත් ආදර්ශයක් හොයාගෙන යන්න ඕනේ නැහැ. මම දැක්ක මේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඔබේ ආදි ශිෂ්‍යයෙක්. ඔබේ පාසලේ. ඒ තැනට යන්න තරම් මේ කලාපයේ අධ්‍යාපනයේ අංක පළවෙනිය නියමුවා වෙන්න තරම් ඔබේ ඉස්කෝලෙන් දරුවෝ බිහි වෙලා තියෙනවා නම් ඊළඟ පුතේ අවස්ථාව ඔයාලට. මේ පොත් ටික දෙන්නේ මේ ඇතුලේ තියෙන බඩු ටික දෙන්නේ ඔයාලා මේක අරගන්න වෙලාවෙ හිතන්නට ඕනේ ඔයාලා වගේම ඔයාලගේ තාත්තලා වගේම
දුක් විඳින දරුවන්ගේ දුක් විඳින දෙමව්පියන්ගේ දහඩිය මහන්සිය තමයි උතන තියෙන්නේ. ඒ හින්දා ඔයාලගෙන් ඉල්ලන එකම දේ තමයි වෙනස් වෙන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් තමයි පුතේ අපිට අපේ රට හදා ගන්න පුළුවන් වන්නේ, රට ගැන හිතන්න පුළුවන් වෙන්නේ. මම අර කියපු කතාව දරුවන්ට තේරෙන්න නැතුව ඇති. මහවැලිය මේ පැත්තෙන් ගමන් කරනවා, හරවනවා, කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘති කරනවා, වතුර ටික ගෙනල්ලා ගම් පහින් දෙන්න වෙලා තියෙනවා. ඒවා හිතන්න පුළුවන් වෙන විදියට දුවේ පුතේ ඉගෙන ගන්න. ඔයාලට ඉගෙන ගන්න කියන පණිවිඩය අරන් තමයි අපි ආවේ. අපි වෙනස් වෙන්න ඕනේ. ඔයාලා වගේම දුප්පත් දුෂ්කර පාසලක තමයි මමත් මගේ අධ්‍යාපනය පටන් ගන්න. එතකොට දැන් මම එහෙම පාසල් වල උගන්වලා තියෙනවා. සුජීව සර් මෙහාට ඒක හරවනකොට මට හිතුණා අර මම එදා උගන්වපු පාසලත් එහෙම එකක් තමයි කියලා. හැබැයි මම සර්ට බාධා වෙන්න කටේ කෙලවින්ද බිඳක් කෙරුවේ නෑ. ඒක අනුමත කළා. ඒක සිටින්. මෙහෙම තව තියනවා අර මම කිව්වෙවත් නෑ. ඒ සර්ටත් අපි ගෞරවයක් දීලා අප්පුඩියක් ගහලා සර් මෙතනට හරවලා තියෙනවා. අපි මෙතනට ඇවිල්ලා තියෙනවා. ඔයාලට ටැග්ගක් අරගෙන ඒ හින්දා වෙනස් වෙන්න අධ්‍යාපනය තමයි අපිව වෙනස් කරන්නේ. අධ්‍යාපනය තමයි අපිව වෙනස් කරන්නේ. ඔයාලට ගුරුවරුත් කියලා දෙයි, දෙමව්පියොත් කියලා දෙයි. ඒ නිසා ඒ පණිවිඩය අරගෙන තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔබ වෙනස් වෙයි කියලා. අපි හැමෝම සතුටු වෙන්නේ කවදා හරි දවසක ඔබ හොඳ තැනක ඉන්නවා දකින්න. තව අක්කා කෙනෙක් තෑග්ගක් ගත්තා ඇයි? අගය කිරීමක් කළා ඇයි? සමස්ත ලංකාව දක්වා යා ගිහිල්ලා තියෙන නිසා. ඒක ආදරණීය දුවේ පුතේ ඔයාලට මේ හැමෝම මහන්සි වෙලා මේ ටික දීලා තියෙන්නේ. නිදි මරාගෙන අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි නිදි මරාගෙන මේ ආවේ. ඊයේ මම ගෙදරින් එළියට එනකොට මම දෙකට 2යි 2ක් තියලා බෙල් එකක් තියාගත්තට මට 12යි මම 11ට නිදාගත්තේ 12:45ටත් ඇහැරුණා. ඇහැරලා කරකිලා බලනකොට 12:45යි ආයෙ ටිකක් කැළවෙලා හිටියට නිින්ද යන්නෙම නැහැ. මේ ඔක්කොම අපි කතා කළේ එහෙම තමයි. ඒ හින්දා ඔය චන්දන සර්ලටත් ඊයේ සර්ලා ඇවිල්ලා නිදි මරාගෙන ඇවිල්ලා එහෙම තියෙන්නේ. සහ දැන් අපිට නිින්ද යනවා. ඒක සතුටක්. ස්තුතියි ඔබ සියලු දෙනාටම අපිව පිළිගත්තට ආදරෙයි ඔබ හැම දෙනාටම. විදුහල්පතිතුමාගේ ඉල්ලීමක් වගේ අදහසක් තිබ්බා මේක හැමදාම තියාගන්න කියලා. ඒක හරි. සර් කිව්වේ ප්‍රශ්න පත්‍ර වලින් හරි එහෙම සම්බන්ධතා තියාගමු කියලා. අපි ඔබ දිහා බලන් ඉන්නවා. සුජීව සර් මේ සම්බන්ධතාවයේ තියයි. ඔබ ජයග්‍රහණය අත්කර ගන්නකොට අපිටත් මේකට කොටස්කාරව වෙන්න පුළුවන් වුණා කියන සතුට තියෙනවා. ඒ හින්දා දුවේ පුතේ මේ සතුට දෙන්න. කතාවට ආරාධනා කරන වෙලාවේ මට දුරකථනයක් පණිවිඩයක් ආවා. ඒක ගන්නම ඕන එකක් හින්දා ගත්තා. කතා කරේ අපේ අර කමිටුවේ සමාජිකයෝ. ආරාධනාවක් කරන්න කියලා කිව්වා. අපිව බලන්නත් එහාට එන්න කියලා. ඔබට ආවහම ඔබට අපි අපේ උපරිමයෙන් සලකනවා. ඒක කොහොමද කියලා දන්නේ නැහැ. එනවා කිව්වොත් චන්දන සර්ලා මේ වැඩේ කරයි. ඒ කාලේට ත්‍යාග ප්‍රදාන උත්සවයක් නොතිබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.